ඔයා දන්නවද මේ ලෝකයේ සාර්ථක මිනිසුන් කියලා කියන්නේ හැමදේම දන්න අයට නෙවෙයි. Taman දන්න දේ අනිත් අයගේ හදවතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන් අයට කියලා. ඔයා කැමතිද? ඔයා කතා කරනකොට ඔයා වටේ ඉන්න මිනිස්සු ඔයා දිහා ඇස්පිල්ලමක්වත් ගහන්න නැතුව ඔයා දිහා බලන් ඉන්නවා. අද සංවාදයෙන් කතා කරන්නේ ඕනෑම තරහතිනුම් පුද්ගලයෙක්. ඔයාට ගරු කරන විදිහට කතා කරන බුද්ධිමත් කලාව ගැන. එහෙනම් රැඳී සිටින්න මේ රසවත් සංවාදයේ අවසාන තප්පරය තෙක්. අංක 1. The psychology of sincere smile. Communication. සංවේදනය. ඔය හිතන්නේ කමියුනිකේෂන් කියන්නේ වචන ටිකක් විතරක් කියලා. නෑ. ඕනෑම කන්වර්සේෂන් එක පළවෙනි තප්පර 7 ඉතා වැදගත්. ඔයා කතාවක් පටන් අරන් යනකොට ඔයාගේ මූණේ ඇලෙන හිනාව පුළුවන්. ඔය හිනාවට පුළුවන් ඔයා දිහා බලන් ඉන්න කෙනෙක්ගේ සුදශීලීත්වය සහ ට්‍රස්ට් එක වැඩි කරන්න. කෙනෙක් ඔයා දිහා බලාගෙන ඉන්නවා. එතකොට ඔයා යාට පුතිනව හිනා වෙනවට වඩා ඔයාට පුළුවන් නම් තප්පර දෙකක් කරන් අවංක හිනාවකින් ඔයාගේ කන්වර්සේෂන් එක පටන් ගන්න. ඒක ඔයා දිහා බලන් ඉන්න කෙනාට හොඳ පෙළඹවීමක් වෙනවා. ඔයත් එක්ක හොඳ කන්වර්සේෂන් එකක් පටන් ගන්න. එයාගේ විශ්වාසය වැඩි වෙනවා. ඔයත් එක්ක කතා කරන්න චූටි හරි බයක් තියෙනවා. ඒක පවා මගහැරෙන්න පුළුවන්. ඉතින් උදාහරණයක් විදිහට ජොබ් ඉන්ටර්විව් එකකදී හරි ඔයා නිකන් පාර ඇවිදලා යනකොට හරි ඔයාට අමුත් එක්ක හම්බෙනවා. ඔයාට කතා කරන්න කලින් තප්පර දෙකක් කරන් චූටි හිනාවකින් ඔය කන්වර්සේෂන් එක පටන් ගන්න පුළුවන් නම් මං හිතනවා ඔයාලගේ කන්වර්සේෂන් එක හොඳ කන්වර්සේෂන් එකක් විදිහට ආසම් කරන්න ඒක ලොකු ඉම්පැක්ට් එකක් වෙයි කියලා. එහෙනම් මින් ඉදිරියට ඉස්කෝලේදී වෙන්න පුළුවන්, කැම්පස් එකේ දෙන්න පුළුවන්. ඔයා වැඩ කරන තැන ඕනම තැනකදී ඔයා කන්වර්සේෂන් එක කාත් එක්ක හරි කතාවක් පටන් ගන්න කලින් තප්පර දෙකක් කරන් hina lines. අංක 2. Mastering the argument balance. බුද්ධිමත් මිනිස්සු තර්ක කරේ අනිත් මනුස්සයත් එක්ක තියෙන තරඟ දියන්න නෙවෙයි. මොකක් හරි ප්‍රශ්නයකට විසඳුමක් කිය. වෙයි අද සමාජයේ ගොඩක් වෙලාවට ප්‍රශ්නයක් ඇති වුණාම මිනිස්සු ප්‍රශ්නේ විසඳන්නේ එක්ක කටේ සද්දේ පාවිච්චි කරලා නැත්නම් ඇඟේ හයිය පාවිච්චි කරලා. එදිනෙදා මිනිස්සුත් එක්ක වැඩ කරනකොට විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අනේ ඒ වගේ වෙලාවට මිනිස්සු ඒ ප්‍රශ්න විසඳන්න විවිධ ක්‍රම යොදා ගන්නවා. තමන්ගේ සිතුම් පැතුම් ආකල්ප සහ වටපිටාව අනුව එයාලා ඒ ප්‍රශ්න විසඳන විදිහ වෙනස්. ඉතින් ඒ ප්‍රශ්න විසඳන ක්‍රම වල ඝර්ෂණයක් ඇති වුණාම ආගියුමස් ඇති වෙලා ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් වා හිතන්න ඔයා වැඩ කරන ස්ථානයේ කාත් එක්ක හරි ප්‍රශ්නයක් ඇති වෙනකොට ඔයා කොයි වෙලේකවත් ඔයාගේ ස්වරය, ඔයාගේ හඬ හෝ ඇඟේ හයිය පාවිච්චි කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න යන්න එපා. ඒ වෙනුවට වඩා පුළුවන් ඒ තර්ක දෙක මැද පාලමක් හදන්න. කොහොමද ඒ පාලම හදන්නේ? හිතන්න ඒ ප්‍රශ්නේ විසඳන්න අනිත් එක්කෙනා තර්කයක් කියනවා. ඒ තර්කي සමානව වැරදි වෙන්න පුළුවන්. ඒක ඩිරෙක්ට්ලි රිජෙක්ට් කරන්නේ නැතුව ඔයාට පුළුවන් වෙන්න ඕනේ. හරි. ඔයා කියන කතාවත් ඇත්ත වෙන්න පුළුවන්. හැබැයි ඔයා චුට්ටක් මේ විදිහට ඉඳලා බලන්න. අන්න ඒ වගේ ඔයා උත්තරයක් දුන්නොත් සමහර වෙලට ඔයාලා අතර ගැටුමක් නිර්මාණය නැහැ. ඔයා සමහර මිනිස්සු ඔයා කියන දේ වැරදි. කවුද ඔය වගේ දේවල් කරන්නේ? අන්න ඒ වගේ උත්තරයක් දුන්නොත් මිනිස්සු අතර ගැටුම ඇති වෙනවා. මොකද තමන්ගේ අදහසට අවස්ථාවක් දෙන්නේ නැහැ. ඒ ප්‍රශ්නේ විසඳන්න එයාලට අවස්ථාව ලබා දෙන්නේ නැහැ කියලා එයාලා අතර ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඔයාට පුළුවන් නම් හරි ඔයා කියන දේ ඇත්ත තමයි. හැබැයි චුට්ටක් මේ විදිහට හිතලා බලන්න. මේ කෝණයෙන් හිතලා බලන්න. අන්න ඒ වගේ උත්තරයක් දුන්නොත් මම හිතනවා ගොඩක් වෙලාවට ආගියෝස් ඇති වෙන්නේ නැහැ. ගැටුම් ඇති වෙන්නේ. එහෙනම් ඉස්සරහටත් ඔයා වැඩ කරන තැනදී ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් ආවොත් ඒක විසඳනකොට චුට්ටක් මේ විදිහට හිතලා බලන්න. අංක 3. Appreciation and active listening. ඔයා කැමතිද ඔයා කවුරු හරි ඇවිල්ලා ඔයාව අගය කරනවට? මතක් කරලා බලන්න පාසල් කාලේ කවුරු හරි ගුරුවරයෙක් ඔයාව අගය කරපු වෙලාවක්.
ඒලා අරමකොද හිතුනේ තමන් ගැනම ආත්ම අභිමානයක් ඇති වුණා නේද? ඉතින් අනික් මිනිස්සුත් ඒ වගේම කැමති. කවුරු හරි කෙනෙක් තමන්ව අගය කරනවා නම් ඒක එයාට ලොකු සතුටක්. ඉතින් බුද්ධිවත් මිනිස්සු වැඩිපුර කරන්නේ කතා කරන එක නෙවෙයි. එයාලා වැඩිපුරම කරන්නේ අනිත් පුද්ගලයාට හොඳට යහුම්කන් දීලා එයාලව අගය කරන එක. හිතන්න ඔයාලද තවත් කෙනෙක් එක්ක සංවාදයක් යනවා. එයා මොකක් හරි හොඳ කරුණක් කියනවා. ඒ වෙලාවට හොඳයි. ඒ වගේ උත්තරයක් දෙනවට වඩා ඒක මරුව. ඇත්තටම ඒක නම් වටිනවා. හොඳ අදහසක් ඒක. ඔයාලට කොහොමද මේ වගේ දේවල් මතක් වෙන්නේ? අන්න ඒ වගේ උත්තරයක් දුන්නොත් එයාට ඒක ලොකු අසසිල්ලක් වෙනවා. එයා කියන දේට ඔයා හොඳින් යොමුකන් දෙනවා. හොඳ ප්‍රතිචාර දක්වනවා කියලා එයාට දැනෙනවා. හිතන්න කවුරු හරි කෙනෙක් සින්දුවක් කියනවා. ඉතින් ඔයා වව් ඒක සුපිරියා මාර ලස්සනයි. ඔරිජිනල් ආටිස්ට් වගේමයි. තව එකක් කියන්න ඕනන්නේ. ඒ වගේ උත්තරයක් දුන්නොත් එයාට කොච්චර සතුට දැනෙයිද? ඉතින් කවුරු හරි මිනිස්සෙක් කතාවක් කරනකොට ඒ වෙලාවේදී හොඳ උත්තරයක් හොඳ අගය කිරීමක් එයාගේ වැඩේට හොඳ වැලියු එකක් ඔයාලට දෙන්න පුළුවන් නම් ඇත්තටම ඒක හොඳ කන්වර්සේෂන් එකක් වෙනවා. ඇත්තටම ගොඩක් මිනිස්සු කැමති ඇප්‍රිසියේෂන් කරන්න. සමහර මිනිස්සු දේවල් කරන්නම ඇප්‍රිසියේෂන් බලාපොරොත්තු වෙනවා. උදාහරණයක් විදියට ඔයාගේ යාළුවෙක් කම්පැනි එකක වැඩ කරනවා. එයාලා CSR ප්‍රොජෙක්ට් එකක් කරා. ඉතින් ඒක සම්පූර්ණ හැන්ඩල් කරලා දිනවා ඔයාගේ යාළුවා කියන්නේ. ඒ යාළුවා ඇවිල්ලා ඔයාලට ඒ කතාව කියනවා. සමහර වෙලාවට එයා ඒ කතාව ඔයා අතින් කියන්නේ ඔයාගෙන් ඇප්‍රිසියේෂන් එකක් බලාපොරොත්තු වෙන්නයි. සමහර මිනිස්සු එහෙම ආසයි. ඒකට කැමති. ඒ නිසා විනාඩි 10ක් කරා එයාව ඇප්‍රිසියේට් කරන්න. එතකොට එයා ඉදිරියට ඒ වගේ දේවල් කරනවා. අංක 4 The close friend approach. මිනිස්සු ගොඩක් ගෞරව කරන්නේ ගොඩක් විවෘතව කතා කරන්නේ තමන්ට ගොඩාක් සමීප අයට. උදාහරණයක් විදියට ඔයාවම ගන්නමු. ඔයා වැඩිපුරම ගෞරව කරන්නේ කාටද? ඔයාට ගොඩාක් සමීප අයටනේ. ඉතින් අමුත් එක් වුණත් එයාට සමීප වචන වලින් ඔයාට කතා කරන්න පුළුවන් නම් ඉතින් එතනදී ඔයාලා දෙන්න අතර හොඳ විශ්වාසයක් ගෞරවයක් ඇති වෙනවා. මේ වගේ වෙලාවට ඕනකටත් වඩා ෆෝමල් වෙන්නේ නැතුව හරි ටිකක් ෆ්‍රෙන්ඩ්ලි සහෝදරත්වයෙන් යුතුව වැඩක් කරන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් ඒක තමයි වෙලා වැදගත් වෙන්නේ. හිතන්න මොකක් හරි දෙයක් කරනකොට මම කියන දේ පැත්තකට දාලා අපි කියන දේ මූලික කරගත්තොත් ඒ වෙලාවේදී ඒ කන්වර්සේෂන් එකත් ඔයාලා දෙන්න අතර රෙස්පෙක්ට් එකක් ඉබේම වර්ධනය වෙනවා. උදාහරණයක් විදිහට ඔයාලා මොකක් හරි වැඩක් කරගන්න ඕන නම් ඔයා මේ වැඩේ වැඩමට කරලා දෙන්න කියලා කියනකට වඩා ඔයාට පුළුවන් නම් මේ වැඩේ අපි කොහොම හරි පොඩ දාමු. මේ වැඩේ අපිට ලේසි. අපි එකතු වෙලා මේ වැඩේ කොහොම හරි කරමු. අන්න ඒ වගේ වචන වලින් ඔයාට අනිත් එක්කනව ඉන්ෆ්ලුවන්ස් කරන්න පුළුවන් නම් ඒ වැඩෙත් සාර්ථක වෙනවා. ඔයාලා දෙන්න අතර රිලේෂන්ෂිප් එකත් ගොඩාක් ස්ට්‍රෝං වෙනවා. ඉතින් මින් ඉදිරියට ඔයා වැඩ කරන ආයතනය වෙන්න පුළුවන්, කැම්පස් එකේ වෙන්න පුළුවන්, ඕනෑම තැනක ගෙදර වුණත් ඔයාලා වැඩ කරනකොට කතා කරනකොට මේ විදිහට කතා කරලා බලන්න ඔයාට ලොකු වෙනසක් බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කරුණ අතරින් ඔයාට ක්‍රියාත්මක කරන්න අමාරුම කියලා හිතන කරුණ මොකක්ද? ඔයාලා ලෝකයේ අත්දැකීම් තියෙනවා නම් අනිවාර්යයෙන්ම තාලින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මේ වගේ වැදගත් රසවත් සංවාද ඉදිරියටත් බලාපොරොත්තු වෙනවා නම් මතක ඇතුව සංවාදයේ channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ වගේ යාළුවෝටත් share කරන්න. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ වචනයක් කියන්නේ නිකන් අකුරු සෙට් එකක් නෙවෙයි. ඒක ඊතලයකට වඩා ප්‍රබලයි. ඉතින් වචන භාවිත විදිහේදී පරිස්සම් වෙන්න, බුද්ධිමත් වෙන්න. තවත් වැදගත් රසවත් සංවාදයකින් හම්බ වෙනකම් ඔබට සුබ දවසක්.